රුපියල් ලක්ෂයකට මම ගියාස. ඊයේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ ප්‍රසිද්ධ පුතෙක් ගැන මම. ඔව් මම වැඩිපුරම ඒ ගැන ගාණක් ගත්තේ රුපියල් ලක්ෂය. ඒ කියන්නේ එක නයිට් එකකට රුපියල් ලක්ෂයක් ගත්තා. තුෂාරි ඇත්තරම ඔයා මේ ඉන්ටර්විය් එකට සහභාගී වෙන්න තීරණය කරපු එක ගැන මම ඇත්තරම ගොඩක් සතුටු වෙනවා. මොකද මේ සාමාන්‍ය මේ වගේ කෙනෙක් මේ වගේ තැනකට එයි කියලා මම ලොකුට විශ්වාස කරේ නෑ. මගේ ඉල්ලීම අහක දාපු නැති එක ගැන ඇත්තරම ගොඩක් ස්තුතියි. ඇත්තටම සර් මම මුලින් කැමති වුණේ මේ ඉන්ටර්විව් එකට එන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වගේ කෙනෙක් මේ වගේ ඉන්ටර්විව් එකකින් මේ වීඩියෝ කරලා දැම්මහම ගොඩක් අය හිතන්නේ ඒක නිකන් බඩුවක් නිකන් මේ ප්‍රොමෝට් කරා වගේ එකක් තමයි හිතන්නේ. ඒ වුණාට මම මෙතන ඉන්ටර්විව් එකට එන්න ඇත්තටම කැමති වුණේ මම වගේ අසරණ වෙච්ච මම වගේ දුක් විඳින මගේම අක්කලා නංගිලාගේ ජීවිත කතාව වෙනුවෙන් මට කරන්න පුළුවන් පුංචිම හරි දෙයක් තියෙනවා නම් ඒ දේ කරන්න. තුෂාරි එතකොට දැන් ඔයාට මේ වෙද්දි වයස සාමාන්‍යයෙන් කීයක් විතර වෙනවද? සර් මට මේ වෙද්දි වයස අවුරුදු හරියටම 25යි. 25 වෙන්නේ මේ පළවෙනිකට. තුෂාරි එතකොට දැන් වැඩ කරන්නේ කොළඹ. කොළඹ අපට ප්‍රදේශවල තමයි තුෂාරි වැඩ මේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්නේ. එතකොට තුෂාරිගේ මුල් පදිංචිය කොහෙද? එහෙම නැත්නම් තුෂාරිගේ ගම ඒ කොහෙද? ඇත්තම කිව්වොත් සර් මගේ මුල් පදිංචිය ඇවිල්ලා කැමති කොල්ලේ. කැමති කොල්ලේ ඇවි තමයි මම මුල් පදිංචිය. ඒ කියන්නේ අපේ අම්මලාගේ මහගෙවල් එහෙම තියෙන හේ තමයි. තුෂාරි එතකොට මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා වැඩ කටයුතු කරන්න පටන් අරන් දැනට අවුරුදු කීයක් විතර වෙනවද? මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා දැන් මේ යන්නේ 5 වෙනි අවුරුද්ද සර්. ඔව් මට මතක විදිහට 5 වෙනි අවුරුද්ද තමයි මේ යන්නේ. සාමාන්‍යයෙන් තුෂාරි මේ වගේ රැකියාවකට යොමුනේ ඇයි? ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙල්ලෙක් මේ වගේ රැකියාවක් කරන්න එකපාරටම කැමති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසාද එහෙම නැත්නම් කැමැත්තෙන්ද මොන වගේ දෙයක් නිසාද තුෂාරි මේ වගේ ශේෂ්ත්‍රයකට යොමු වුනේ? ඇත්තම කිව්වොත් සර් ගෙවල් වල ප්‍රශ්න නිසා තමයි මේක උනේ. අපේ ගෙදර ඉන්නේ මායි අම්මයි මල්ලිලා දෙන්නයි. එතකොට මේ ගෙදර ප්‍රශ්න වැඩි. මොකද තාත්තා මම පුංචි කාලෙම මාව දාලා ගියා. ඊට පස්සේ මම ඕ ලෙවල් විතරයි ලිව්වේ. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ විතරක් ලියන මම කොළඹ ආව ජොබ් එකක් කරන්න. මම ගාමන්ට් ජොබ් එකක් තමයි කරේ. ඊට පස්සේ එතන ඉඳි මට තේරුණා මේ ගාමන්ට් එකේ ජොබ් එකකින් හම්බෙන්නේ නැහැ මට. ඒ කියන්නේ මගේ වේදමට හරියන ගාණක් හම්බෙන්නේ නැහැ. මම කෑම බීම ඒ ටික බෝඩින් ගාස්තු ඔක්කොම වේදම් කරගත්තාම මට චූටි ගාණක් තමයි ඉතුරු වුණේ අපේ අම්මට යවන්න. ඉතින් අම්මාගේ ඊට අමතරව අපේ අම්මට වකුගඩු ලෙඩක් හැදිලා තිබුණා. ඉතින් ඒ වකුගඩු ලෙඩේ හින්දා තමයි තව ටිකටත් මම හිර වුණේ. ඉතින් මට ඇත්තටම කරන්න දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මේ ජොබ් එකට මම යොමු වුණේ. ඒ කියන්නේ යාළුවගේ යාළුවෙක් ඉන්නවා. එයා මේ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්. ඉතින් මේ මගේ තියෙන ප්‍රශ්නයි ඔක්කොම ටික කිව්වට පස්සේ එයා කිව්වා මේක ඕම මේ ජොබ් එක කරලා හරියන්නේ නැහැ. ඔබ ගෙදර ගැන බලපන්. ඉතින් ඔබට මේ හැමදේම තම වැඩි වටින්නේ මේ ගෙදර ප්‍රශ්න ටික. ඉතින් මේ ප්‍රශ්න ටික ගොඩ දාගන්න නම් ඔබ මේකවත් කරලා බලපන් කියලා. තුෂාරිට එතකොට මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යද්දී ඒ කියන්නේ සාමාන්‍යයෙන් පළවෙනිම දවස් ටිකේ තුෂාරිට වෙනසක් දැනුණාද? ඒ කියන්නේ මොකක් හරි ඒ කියන්නේ ආසාවක් ඇති වුණාද? මොන වගේ දෙයක්ද මේ ඔළුවට ආවේ? ඇත්තම කිව්වොත් මේ මට පළවෙනි දවස් ටිකේ මේක මහා අප්පිරියම දෙයක් බවට තමයි දැල්ලා තිබුණේ. ඒ කියන්නේ මේක මේ මට පුරුදු දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ එකෙක්ටත් එක්ක ඉන්නවා කියන එක හිත අමාරු වැඩක්. ඒ කියන්නේ මම සාමාන්‍ය බොයිෆ්‍රෙන්ඩ් එක්කවත් එහෙම ඉඳලා තිබුණේ නැහැ. මේ ඉතින් මට පළවෙනි දවසේ හවස වමනේ ගියා. ඒ කියන්නේ අකට අමාරුවක් දැනුණා. ඒ වගේ දේවල් ටිකක් වුණා. ඉතින් මං කොහොමද ගෙදර ගැන මේ හිතලා කොහොම හරි මම මේ දේ කරනවා මම අල්ලන් ඉන්නවා කියලා හිතාගෙන තමයි මේක කරගෙනම ගියේ. ඒ කියන්නේ දැන් නම් මට එහෙම ලොකුවට ගාණක් නැහැ. ඕන කෙනෙක් එක්ක ඕන විදිහකට ඉන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් තුෂාරි මේ වෙද්දී සාමාන්‍ය කස්ටමර් කෙනෙක්ගෙන් කීයක් වගේ අය කරනවා? ඇත්තම කතාව කිව්වොත් සර් මම මේ වෙද්දී රුපියල් 10,000යි ගඩු කිසිම බිස්නස් එකකට යන්නේ නැහැ. 10,000 වැඩි තමයි. ඒ කියන්නේ 10,000 20,000 30,000 රුපියල් ලක්ෂයට තමයි මම ගිහිල්ලා තියෙනවා. රුපියල් ලක්ෂයට? ඒක නම් වෙන්න බැරි දෙයක් තුෂාරි. ඔයා මේ සම්පූර්ණයෙන්ම ඔයා මේ බොරුවක් කියන්නේ. රුපියල් ලක්ෂයකට යන්න විදියක් නැහැ. රුපියල් ලක්ෂයකට මම ගියාස. ඊයේ ප්‍රසිද්ධ කෙනෙක්ගේ ප්‍රසිද්ධ පුතෙක් ගැන මම නම් මොකුත් කියන්නේ නැහැ. මොකද මේ ඒව කරන මම කවදාවත් මේ මගේ කස්ටමර්ස්ලගේ නම් ඒව මොකෝ කාටවත් කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ගේ දුක් තියෙන්නේ මම මේක කරන්නේ මගේ ජීවිතේ මගේ අම්මා පරිස්සම් කරගන්න මගේ අම්මට බාලිලට කන්න බොන්න දීලා දෙන්න. ඒ හැරෙන්න මම මේක රසවින්දනයක් වෙනුවත් කාවත් අමාරු දාට වෙනුවක් කරන්න වැඩ නෙමෙයි. ඉතින් මේ ඇත්තම කිව්වොත් ලක්ෂයකට මම අලෙවි වුණා.
ඒ කියන්නේ මේ එයා ලොකු හදිස්සියකින් ආපු කෙනෙක්. මම ඒක ගැන වැඩි කියන්න කැමති නැහැ. මොකද ඒක වුණා ඒක එච්චරයි. ඔයා විශ්වාස කරත් එකයි සර් මේ නැතත් එකයි ඒක මට ප්‍රශ්නයක් නැහැ. මොකද මං හම්බ කරන ගණන් මං එහෙම කියන්නේ කී දකලන්න ඕනේ නැහැ. එතකොට තුෂාරි වැඩියෙන් අලු වෙච්ච ගාන රුපියල් ලක්ෂයයි. ඔව් මම වැඩිපුරම ඒ කියන්නේ ගානක් ගත්තේ රුපියල් ලක්ෂය. ඒ කියන්නේ එක නයිට් එකකට රුපියල් ලක්ෂයක් ගත්තා. තුෂාරි ඔයා හිතාගෙන ඉන්නේ මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්නද? ඒ කියන්නේ ඔයාගේ අනාගත බලාපොරොත්තුවක් තියනවද? මේ ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙලා වෙනස් ශේෂ්ත්‍රයකට යන්න ඒ වගේ දෙයකට ඔයාගේ මේ අනාගත බලාපොරොත්තුවක් තියනවද? ඇත්තම කිව්වොත් මම මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න කැමති නෑ. මොකද මේක මම පටන් ගත්තේ මගේ අම්මාගේ මගේ මල්ලිලා දෙන්නගේ කුසගීත නිවන්න. ඒ අරින්න මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යන්න මට කැමති නෑ. මම කියන්නේ මම හිතාගෙන ඉන්නේ මම ස්වයං රැකියාවක් වගේ පටන් ගන්න. සමහර විට ඔය කියන්නේ රෙදි පිළි බහන්න ඒ වගේ දෙයක් වුණත් එහෙම නැත්නම් තෝරියන් වගාව ඒ වගේ ස්වයං රැකියාවක් කරලා මගේ ජීවිතේ ගොඩනගා ගන්න තමයි මම කැමති. එතකොට තුෂාරි ඔයාට මේ වීඩියෝ එක නරඹන ප්‍රේක්ෂකයන්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකද්ද? මෙහෙමයි කවදාවත් පාරේ ඉන්න ඒ කියන්නේ මම ওই වචන කියන්නේ ඒ වගේ අය දිහා වැරදි විදිහට බලන්න එපා. මොකද ඒගොල්ලෝ ගොඩක් අය මේ ජොබ් එක කරන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් වල මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න මුදල් ප්‍රමාණවත් නැහැ. ඕගොල්ලෝ හිතනවා ඇති සමහර විට මේ වෙන ජොබ් එකක් කරලා හම්බ කරන්න බැරිද ලංකාවේ ඕන තරම් ජොබ් තියෙනවා. එහෙම කියලා හිතන්න පුළුවන්. ඒ වුණාට සාමාන්‍ය කෙල්ලෙක්ට වෙන තැනක ජොබ් එකක් කරලා ගන්න ගාන ඇත්තටම මදි. ඒ කියන්නේ අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා ඔක්කොම බලා ගන්න වෙන අවස්ථාවක් ආවොත් ඒ කියන්නේ සාමාන්‍ය මේ වගේ ජොබ් එකකදී හම්බෙන ගාන ඇත්තටම මදි. අපේ ජීවිතේ ඉස්සරහට යන්න නම් මොනවා හරි කැපකිරීමක් කරන්න වෙනවා. දැන් මම මගේ පවුල වෙනුවෙන් මගේ මුළු ජීවිතේම කැප කරලා ඉවරයි. මගේ අනාගතේට මොන වුණත් මට කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍ය පිරිසුම රවට්ටලා සල්ලි ගන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපි ඉරන්නේ බිස්නස් එන කට්ටිය එන කස්ටමර් එනවා. ඒක අපි මොකවත් මේ අපිට එන්න එපා කියන්නත් අපි බලෙන් අපි මේවට අද්ද ගහගන්නෙත් නැහැ. ඉතින් ඒක එන කෙනාගේ කැමැත්ත අනුව තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ අපි එච්චර පහත් විදියට දාලා පපරහෙන් බලන්න එපා. අපේ ජීවිතේ අපිට ගොඩනගා ගන්නම විදිහක් නැති හින්දා තමයි මේ වගේ පාරට වැටලා තියෙන්නේ. එහෙම නැතුව මේවා මේ ආසාවට ගන්න ජොබ් නෙවෙයි. ආසාවට ගන්නවන මේ එක එක්කිනෙත් එක ගිහලා සල්ලි ගන්න දුව නිකන් ඉන්න පුළුවන් නේ. ආසාවට ගන්නවන ඉතින් මේක මේ ආසාවට ගන්න දෙයක් නෙවෙයි. අපේ ජීවිතේ අපේ කාල කට්ටිකමට මේ හම්බෙච්ච ජොබ් එකක්. ඉතින් කවදාවත් මේ වගේ අය දිහා අපරහින් බලන්න එපා. ඒගොල්ලන්ට සමාජයේ යම්කිසි තැනක් තියෙනවා. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ආත්ම ගරුත්වයක් තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් අය මේ ඒ වගේ අය දිහා එහෙම වපරහෙන් බලන්න එපා. පහත් කරලා කතා කරන්න එපා. මොකද මේ මම දන්නවනේ මං ඉන්න තත්ත්වේ එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔව් තුෂාරි ඔයා මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච එක ගැන මම දැන් ආයෙ පාරක් ඔයාට මේ ස්තුතිවන්ත වෙනවා. ඉතින් සමාජයේ ගොඩක් අය දන්නේ නැති දේවල් තමයි අපි මෙතන කතා කරේ. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා වැටිච්ච තැනින් නැගිටින්න. ඒ කියන්නේ අනිත් අය වැටෙන්නේ නැතුව ඒගොල්ලන්ව ආරක්ෂා කරගන්න ඔයා උත්සාහ කරනවා කියලා මට පේනවා. ඉතින් තුෂාරි අපි මෙහෙමයි. ඔයාගේ ජීවිතේ ඔයා ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි සමුගමු. ඉතින් ඔයාට ඔයාගේ ජීවිතේ ඔයා ප්‍රාර්ථනා කරන දේවල්ම ලැබෙන්න ඕනි. මේක මම මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්.